ක්‍රිස්තු පූර්ව 3 වෙනි සතවර්ෂ විතර තමයි අනුරාධපුර රාජධානිය පටන් ගන්නේ. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සතවර්ෂයේ. ඊට පස්සේ අර සොලි ආක්‍රමණ වෙනකම්ම ක්‍රිස්තු වර්ෂ 1000 අවසාන වෙනකම්ම තිබ්බා මේක. තියානිට එල්පතා පොළොන්නරුවට මාරු වෙන්නේ. දැන් අපි හේමන්ත අනුරාධපුරේ යනකොට ඒක කල්පනා කරලාද යන්නේ? නෑනේ. අඩියක් ගහලා පොඩක් වැවකින් නාලා එන සරල ආතල් එක්කට තමයි අපි අනුරාධපුරේ යන්නේ. එහෙම සෙල්ලම් තැනක් නෙමෙයි අනුරාධපුර කියන්නේ. ලංකාවේ වැඩිම කාලයක් තිබුණු රාජධානිය. සොලින්ගෙන් වැඩියෙන්ම පහර කාපු රාජධානිය. ඒ ඔක්කොම බේරගෙන අදට සුද්දෙකුට ගිහිල්ලා පෙන්වන්න තියෙන එකම රාජධානිය. ඒ තමයි අනුරාධපුරය. වැඩි ඕනේ අනුරාධපුරේ ඔබයි සිරිසර 2000 වසරක් ඈත අතීතයේ. අභිවර්ධන බාලසූරිය කිව්වේ මම ඒකේ මට පොඩි ඌණ පුරණයක් කරන්න ඕනේ. අභිවර්ධන බාලසූරිය මිය ගියා. ඉන්නේ නිරංජලා අක්කා පැහැදිලි අවසරය දීලා දෙනවා අබේයගේ සින්දු කියන්න කියලා. හේමන්තට හරිද? අද හැබැයි ගීතය ගායන මම නෙමේ. අපේ හිතාදර වෛද්‍ය මේ සුරංග අපේ බොහොම මේ කලාවට බොහොම ලැබි ඒ වගේම අපිට ආදරය කරන මට මතකයි ඔබතුමා ඇඹිලි පිටියේ ඉන්නකොට අපි ඇඹිලි පිටියේ නේද? අපි ගිහිල්ලා රස විඳලා කරලා රෑ එළි වෙනකන් ආවා. මෙතුමා හොඳට අපිට සංග්‍රහ කළා. ඉතින් හොඳ කලාවට ලැබි ඒ වගේම ගීත ගායන්නත් පුළුවන් දොස්තර මහත්මයෙක්. අපි ඔබට ආරාධනා කරනවා මේ ගීතය ගායන්න.
සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ